හායි ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට කොහොමද? ඉතින් ඔයාලා අහලා ඇති නේද ජපානයේ පාරවල් අයිනේ ඇලවල් වලත් මාළු ඉන්නවා කියලා. ඉතින් ඒක ඇත්ත. අද වීඩියෝ එකෙන් අපි ඒක ගැන බලමු. ඒ වගේම තමයි අපේ ගෙවල් ළඟ තිබුණ මේ මල්පෙඩි සංදර්ශනයේදී ගත් වීඩියෝස් වගේකුත් මම අද අරන් එනවා. අපි මෙතනට ආවේ කලින් මාළුවෝ ඉන්නවා කියලා දැනගෙන නෙමෙයි අහම්බෙන් ලස්සන දිය පාරක් පරිසරයත් ලස්සන නිසා අපිට චුට්ටක් නැවතිලා බලන්න හිතුණා. එතකොට තමයි දැක්කේ තැන් තැන් වලින් තැඹිලි පාටට මාළුවෝ ඉන්නවා කියලා. ටික වෙලාවක් යනකොට මෙයාලා අපේ සද්දෙත් එක්ක අපි ඉන්න ළඟටම ආවා. මෙයාලා හුරු වෙලා ඇති කට්ටිය කෑම දීලා. මෙතන මාළුන්ට දෙන කෑම පැකට්ස් තියෙනවා. අපිට සාධාරණ ගාණක් එතෙන්ට දාලා ඒ මාළු කෑම අරගෙන මාළුන්ට දෙන්න පුළුවන්. මේ ඉන්නේ ඔහන බබා. එයා තමයි ඉතින් අද වැඩිපුරම සතුටු වුණේ මාළුන්ව දැකලා. මේ තමයි කොයි මාළු කියලා කියන්නේ. ජපානයේ ඉන්න මිල අධිකම මාළු වර්ගයක්. පාරේ අයින මේ විදිහට ඇල පාරවල් වල ඉන්නවා. කවුරුත් මෙයාලව අල්ලගෙන යන්නෙත් නැහැ. මේ කොයි කාෆ් මාළුන්ගෙන් ජපානයට වාසනාව, ජපානට සමෘද්ධිය ගේනවා කියලා ජපාන් ජාතිකයෝ විශ්වාස කරනවා. ඒ වගේම තමයි ජපාන් සංස්කෘතියේ විශේෂම සංකේතයක් විදිහටත් මේ කොයි කාෆ් මාළුවව හඳුන්වනවා. ඉතින් මෙහෙම මාළු බලන්න එන අයට මේ විදිහට ලී වලින් හදලා නිකන් හට් එකක් වගේ කුටියක් වගේ හදලා තියෙනවා. එතන වාඩි වෙලා චුට්ටක් නැවතිලා ඉන්න මේසයක් බංකු වගේ දෙපැත්තෙම දාලා තියෙනවා. පොඩ්ඩක් රිලැක්ස් එකේ මාළු බලන්න. මෙතන පරිසරයත් හරිම ලස්සනයි. ප්‍රධාන පාරක් වුණාට වාහන යන ළඟින් ඇල පාරක් යනවා. එතනින් එහා පැත්තේ වෙල්යායක් තියෙනවා. හරිම ලස්සනයි. ජපානයේ ගොඩක් අය ඉතින් බිසි ලයිෆ් එකක් ගෙවන්නේ. මට හිතෙන්නේ මේ වගේ තැනකට ඇවිල්ලා පොඩ්ඩක් යාලා රිලැක්ස් වෙනවා ඇති මේ විදිහට මාළු බලලා යාලට කෑම දාලා හැම. ඇත්තට මේ වගේ දෙයකට කියාපු තැනක් තමයි මෙතන. මෙතන මේ විදිහට එහා පැත්තෙන් පේන වෙල්යාය ලස්සන ගෙවල් ටිකක් තියෙනවා. වෙල්යායත් එක්කම මේ ඇල පාරත් එක්ක මාරම ලස්සනයි. ඉතින් රිලැක්ස් එකේ චුට්ටක් වාඩි වෙලා ඉඳලා ඕන කෙනෙක්ට යන්න පුළුවන් මෙතන. පරිසරයත් ලස්සන හින්දා ඉතින් මම චුට්ටක් හිතුවා ඇල පාර දිගට චුට්ටක් දුර ඇවිදලා බලන්න ලස්සන කොහොමද කියලා. ඒත් එක්කම මට මේ ගෙදර දැක්කම හරි මාස හිතුණා. මේ වගේ ගෙදරක ඉන්න තියෙනවා නම් කොච්චර එකක්ද කියලා. ඇල පාරත් එක්ක හදපු ලස්සන ගෙදරක්. සාමාන්‍ය ජපාන් ගෙදරක් වගේත් නෙමෙයි පෙනුම චුට්ටක් වෙනස් විදිහකට හදපු ලස්සන ගෙදරක්. වෙනදාට මේ ඇලේ වතුර ගොඩක් පැහැදිලිලු පතුල පේන තරමටම. ඉතින් අපට හිතුණා මේ දවසේ කොහෙට හරි ඈතකට වහින්න නැති ඒ නිසා තමයි වතුර මේ විදිහට පොර වෙලා තියෙන්නේ කියලා. ඉතින් වතුර පැහැදිලි දවසක ආයෙමත් ඇවිල්ලා මේ විදිහට බලලා යනවා. ඉතින් අපි මේ වෙද්දි ගමන පටන් ගත්ත තැන ඉඳලා කිලෝමීටර එකමාරක් විතර වගේ ඇවිදගෙන ආවා. ලස්සන බල යනවා නම් මේ විදිහට තව ඕන තරම් දුර යන්න පුළුවන් කියලා හිතෙනවා. ඒ වුණාට ඉතින් එහෙම බෑනේ. අපි ආපහු ගෙවල් වලට යන්න ඕනේ. ඉතින් ඒ නිසා තව මීටර් 100ක් වගේ ගිහිල්ලා ආපහු හැරිලා එන්නම් කියලා අපි හිතුවා. අපි මෙතනින් පස්සේ ආපහු හැරෙන්නම් කියලා බැලුවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. අර ඈත පේන්නේ ශින්කාන්සෙන් එක යන පාර. ඉතින් අපි මෙතන චුට්ටක් වෙලා බලන් ඉඳලා ආපහු හැරිලා ආවා. මේ ඇල පාර තියෙන පැත්තේ නෙමෙයි අනිත් පැත්තේ තියෙනවා ජපන් පන්සලක්. හැබැයි බෞද්ධ පන්සලක් නෙමෙයි. මෙහි ශින්තෝ කියන ආගමට අයිති පන්සලක්. ඉතින් අපි පොඩ්ඩක් කතා වුණා ඒ පන්සලක් චුට්ටක් බලන්න යමු කියලා. ඊට පස්සේ කලින්ම ගෙදර යන්න ඕනේ මොකද අද හවස මල්වෙඩි සංදර්ශනයක් තියෙනවා. අපි ඉන්න ඒරියා එක අවට කට්ටිය එකතු වෙලා පවත්වන මල්වෙඩි සංදර්ශනයක්. ඉතින් ඔන්න මේ තියෙන්නේ අපි මල්වෙඩි සංදර්ශනයට යනකොට ගත්ත වීඩියෝස්. හවස 7:30ට තමයි මේක පටන් ගන්නෙ. ඉතින් අපි හවස 7 විතර වෙද්දී පැත්තට යන්න පිටත් වුණා. එක ජැපනිස් කෑම තියෙන එක ස්ටෝල්. එතකොට එක යාලගේ සංදර්ශන සින්දු කියනවා ඩාන්ස් කරනවා ඒ වගේ දේවල් අපිට දකින්න පුළුවන්. ඉතින් මෙතන තිබුණ හැම කෑම වර්ගයකම වගේ අවම ප්‍රයිස් එක වෙලා තිබුණේ yen 500.
මෙන්න මේ වගේ ජපන් පොඩි ළමයි ආස හිතෙන එක ජාතිය සෙල්ලම් බඩුත් ගොඩක් තිබුණා. මට මතක් වුණා ලංකාවේ අපිත් මොන හරි තිබුණාම මේ විදිහට එක එක සෙල්ලම් බඩු තියෙනවා. ඉතින් ඔන්න අපි එක එක තැන්වල ඇවිදලා ආස හිතෙන ජාතියේ කෑම වල රස බල බල ඉන්නකොට එනවුන්ස් කරනවා. එහෙනම් දැන් තව චුට්ටකින් මල්වැඩි සංදර්ශනය පටන් ජපානයේ සමකාලයට මෙන්න මේ විදිහට මල්වැඩි සංදර්ශන පවත්වනවා. ගම් කිහිපයක වගේ කට්ටිය එකතු වෙලා තමයි මේ සංදර්ශනය පවත්වන්නේ. ඉතින් මට මේක දකිද්දි හිතුණා ලංකාවෙත් මේ විදිහට කළා නම් කොච්චර හොඳද කියලා. හැමෝම කොච්චර සතුටු වේද? එක දිගට මල්වැඩි දැම්මට පස්සේ මෙන්න මේ විදිහට තමයි මල්වැඩි සංදර්ශනය ඉවර වුණේ. ඉතින් අදත් බලන් හිටපු ඔයාලට thank you so much.